ඉතින් කවදාම හෝ දවසක කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි දම්පල් විදුමෝත් තුරලින් ඈත් වෙන්න අපි සියලු දෙනාටම සිද්ධ වෙනවා. ඉතින් වසර ගණනාවක් පුරාවට අප විද්‍යාලය වෙනුවෙන් වගේම වාණිජ අංශය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කළ වත්මන් වාණිජ අංශයේ අංශ ප්‍රධාන අනුර කුමාර ගුරු පියාණන්ටත් එලෙස අප විද්‍යාලයෙන් සමුගන්නට කාලය ලැබිලා. ඉතින් වසර ගණනාවක් පුරාවට අප විද්‍යාලයට සේවය කළ එතුමා වෙනුවෙන් තමයි අද අපේ ගමන් කාලය වෙන්නේ. ඉතින් එසේම මුලින්ම අපේ මැදිරියට පැමිණි ඔබතුමාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ගුරු පියාණනි, ඇත්ත වශයෙන්ම ගුරු වෘත්තිය කියන්නේ සුවිශේෂී වගේම ගෞරවනීය වෘත්තියක්. ඉතින් ඔබතුමාගේ මේ වසර 30ක වූ සේවා කාලය පුරාවටම විවිධ පාසල්වලට ඔබතුමාගේ සේවය ලබා දෙන්නට ඇති. ඒ වගේම දහස් ගණනාවක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ඔබතුමා ඔබගේ වටිනා කාලය කැප කරන්නට ඇති. ඉතින් එසේනම් අපි ඔබතුමාගේ සේවා කාලය ගැන කතා කරමු. මගේ සේවා කාලය ගැන කතා කරනකොට මම පළමුවෙන්ම ගුරුත්වයට පිවිසෙන්නේ බණ්ඩාරල සාන්ත තෝමස් විද්‍යාලය. 1993 මැයි මාසේ 8 වෙනිදා වගේ දවසක සාන්ත තෝමස් විද්‍යාලයේ අවුරුද්දක මාස 3ක් වගේ කාලයක් සේවය කරනු ලැබුවා. ඉන් අනතුරුව සෙවණගල මහාවිද්‍යාලයේ අවුරුදු 5ක කාලයක් සේවය කරනු ලැබුවා. එම කාලය තමයි මගේ ජීවිතයේ වටිනාම කාලය කියලා දකින්නේ. ඒකට හේතුව තමයි සෙවණගල මහාවිද්‍යාලය කියලා කියන්නේ අති දුෂ්කර ප්‍රදේශයක්. එම ප්‍රදේශය තුල හිටපු දරුවෝ හරි අහිංසකයි. හැබැයි ඒ දරුවෝ අහිංසක වුණාට අති දැවැන්ත දරුවෝ ටිකක්. ඒ අනුව මම ඒ විද්‍යාලයේ ගිණුම් කරන විෂයත් ව්‍යාපාරයෙන් තියෙන විෂයත් කියලා දෙකම ඕන්ට ඉගෙනුවා. ඒ කාලේ මම බොහෝ විට කාලත්වයේ 4 වැඩ කරන ස්වභාවයක් තමයි තිබුණේ. ඕන් ඒ පන්නර ලබා ගැනීමෙන් ඕන්ට අවශ්‍ය කරන ගමන් මාර්ග ඉතා නිවැරදිව ගිය කාලවකවානුවක් තමයි ඒ තියෙන්නේ. ඉන් අනතුරුව අපි දුෂ්කරතාවය නිසාම අපි මේ ප්‍රදේශයට ආයුතු වෙනවා. එම නිසා මම පළමුවෙන්ම බැලිමඩ ගලහගම විද්‍යාලයේ මාස 8ක් විතර කාලයක් වැඩ කරනු ලබනවා. මට ඒ පාසලේ මගේ විෂය තිබුණේ නැහැ. ඒක කුඩා ඉස්කෝලයක්. එම නිසාම ටික දවසකින් මාස 8ක විතර කාලයක් තුල මා දේවානන්ද මහාවිද්‍යාලයට ස්ථානමාරු කරනවා කලාපත්‍යාත්මක කාර්යාලයේ විසින්. ඒකේ ගිණුම් කරන විෂය තමයි ඒත් ඉගෙනුවේ. ඉතින් මේ විද්‍යාලයේ අවුරුද්දකට වඩා අඩු කාලයක් තමයි සේවය කිරීමට හැකියාව ලැබුණේ. ඉන් අනතුරුව නැවත කලාපත්‍යාත්මක කාර්යාලයේ විසින් මාගේ ඉල්ලීමෙන් තොරව මම අඹගස්තෝව ජනාධිපතියාලයට මාරු කරනවා. ඉතින් අඹගස්තෝව ජනාධිපතියාලයට මාරු කරන එම වකවානුවේදී අඹගස්තෝව ජනාධිපතියාල ප්‍රතිනිර්මාණය කරන කාලවකවානුවක් තමයි තිබුණේ. එම කාලවකවානුව තුල එම විද්‍යාලයේ ගිණුම් කරන විෂය ගන්නු ලබනවා. ඊට අමතරව එම විද්‍යාලය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා විශාල දායකත්වයක් දෙන්න පුළුවන් වකවානුවක් තමයි ඒ කාර්යය තුළ තියෙන්නේ. ඒක අඹගස්තෝව ජනාධිපතියාලයේ අදට පවතින බැච් එක මම තෝරාගත්තේ. හයි එක මම තෝරාගත්තේ. සපොත් එක මම තෝරාගත්තේ. ඒ අනුව එම විද්‍යාලයේ විශාල කටයුතු ප්‍රමාණයක් කරනු ලබුවා. එම විද්‍යාලයේ තුල මම ප්‍රධාන විනය පාලක වශයෙන් කටයුතු කරනු ලැබුවා. ඒත් එක්කම නියෝග ගෘහපති වශයෙන් කටයුතු කරනු ලැබුවා.
සුබසාධන කටයුතු බහරව කටයුතු කරන ලැබුවා. ඉතින් පාසලේ කළමනාකරණ මණ්ඩලයේ ප්‍රධාන කෙනෙක් කටයුතු කරන ලැබුවා. විශාල දැවැන්තෝ කාර්යභාරයක් කරලා එම විද්‍යාලය විශාල ඉදිරියකට තබලා ගමන් කරන වකවානුවක් තුල මගේ දුව බුද්ධිසික අනුරාධි මේ විද්‍යාල අධිශිෂ්‍යාවක් ඇය පහ ශ්‍රේණියේ සිසත් විභාගයේ සමත් වෙනවා. ඇය මේ විද්‍යාලයට ඇතුළත් කර ගැනීම සඳහා මම දිනක මේ විද්‍යාලයට එනවා. ඒ එන අවස්ථාවේදී මගේ කාන්නේ ඒ කාලේ හිටියේ දිසානායක විදුහල්පතිතුමා. එතුමාත් එක්ක කතා කරන වෙලාවේදී එතුමා මගේ පිළිවෙත් තොරතුරු අහලා මම ගිණුම් කරන විෂය උගන්වනවා කියලා අහලා තියෙනවා. මා පිළිවෙම දැනගෙන ඉඳලා තියෙනවා. ඒකට හේතුව තමයි එවකට මේ විද්‍යාලයේ ගිණුම් කරණය කරපු ජයසිංහ කියන ගුරු සහෘදයා මේ විද්‍යාල භූමියට ආසන්න තැනකදී හදිස්සියේ අභාවප්‍රාප්ත වෙනවා. ඒ වෙලාවේදී ගිණුම් කරන විෂයට පුරප්පාඩුවක් පදින විද්‍යාලය තුළ ඉතින් මගේ තොරතුරු අහලා මගෙන් ඇහුවා ධර්මපාල විද්‍යාලයට එන්න කැමති නැද්ද කියලා. ඉතින් මම ඊට පස්සේ ගිහිල්ලා අමගස් විද්‍යාපතිතුමාත් එක්ක කතා කරලා මෙහෙම අවස්ථාවක් තියෙනවා මම යන්නද කියලා. ඒකට ඒකට කොහෙත්ම කැමති නෙවෙයි. නමුත් දිසානායක විද්‍යාපතිතුමා මට දවසක් උදේ 10 මාට කතා කරනවා අනුර මේ මම ඉන්නේ පළාත් දෙපාර්තමේන්තුවේ ඔබතුමාට එන්න පුළුවන්ද පළාත් දෙපාර්තමේන්තුව දැන්. මම ඊට පස්සේ සඳහන් කළා එතුමාට මේ මම දැන් ඉස්කෝලේ ඉන්නේ මම ගෙදර ගිහිල්ලා මගේ ඩොකියුමන්ට්ස් ටිකත් අරගෙන එන්නට මට පොඩි වෙලාවක් ඇයි කමන්නේ. එම අවස්ථාවේදී මම කොහොම හරි පළාත් දෙපාර්තමේන්තුවේ යනකොට දවල් 1:00ට පහුවෙලා. ඒ වෙලාවේ දිසානායක සර් හිටියා වර්තමාන විදුහල්පති ඒ.පී. ජයමාන මහත්මයාත් එතන හිටියා. එතුමාත් එක්ක ගිහිල්ලා. එතකොට ඒ.පී. ජයමාන විදුහල්පතිතුමාට විදුහල්පතිතුම හම්බෙලා ඉත ආසන්න කාලෙන් විදුහල්පති වශයෙන් කටයුතු කරපු කාලය තුලදී ඉතින් දිසානායක සර් කොහොම හරි මට මගේ මාරුවීමේ ලිපිය ගහලා මගේ අතට මගේ පිළිවෙල දුන්නා. හෙට ඉඳලා වැටෙන්න කියලා කිව්වා. ඒ අනුව මේ විද්‍යාලයට මම පැමිණෙන්නේ 2008 11යි 3 වෙනිදා ඉඳලා. එදා ඉඳලා මේ විද්‍යාලේ කටයුතු කරනු ලබනවා. මම මෙහෙම කියන්නම්කෝ. මේ විද්‍යාලයේ ධර්මපාල විද්‍යාලයේ පීරියඩ් 8ක් වැඩ කරන විද්‍යාලයක්. එතකොට අපි පොඩ්ඩක් නිදහස් වෙන්න කැමති ස්වභාවයක් තියෙනවා කොහොම වුණත්. දවසක් මම ඒ කාලේ විවේක කාලයේ තිබුණේ පිට පහක් ගිහිල්ලා ඒක 6 වෙනි ග්‍රේඩ් එකේ තමයි අපි ඉන්ටර්විව් එකෙන් පස්සේ නැවත පන්ති පටන් ගන්න. ඒ වෙලාවේදී මම කොමර්ස් 13 වෙනි පන්ති ගණන් ගියා. ඊට පස්සේ ගෑනු ළමයි දෙන්නෙක් ඇහුවා වොස්ට්‍රූම් යන්නද කියලා. ඉතින් මම ගෑනු ළමයෙක් සාමාන්‍යයෙන් ඇහුවම මම අහන්නේ නැහැ හේතුව මොකක්ද කියලා මම සාමාන්‍යයෙන් යන්න කියලා කියනවා. දිසානායක සර් බුදුමදලගේ හිටියා. ළමයි දෙන්නෙක් අහලා තියෙනවා කොහෙද යන්නේ කියලා. ඒක වොස්ට්‍රූම්. දිසානායක සර් ඊට පස්සේ වොස්ට්‍රූම් යන ළමයිට දෙන්නා දීලා තියෙනවා. නැවත ළමයි දෙන්න එනකොට මට එන්න කිව්වා බුදුමදල ළඟට. ඊට පස්සේ මම බුදුමදලට ආවා. මට මෙහෙම කිව්වා. අනුර මට ඕන අය පිටටේ වැඩ. දැන් ඉන්ටර්වල් එක ඉවරුනේ. ඒ ඉන්ටර්වල් එක ඉවරුනට 6 වෙනි පීරියඩ් එකේ නැවත ඔස්ට්‍රේලියානු යන ළමයිට දෙන්න පුළුවන් කමක් නැහැ. එච්චරයි කිව්වේ. මම අප පන්තිට ගියා. එදා ඉඳලා මම පාඩමක් ඉගෙන ගත්තා. ඒ ආකාරයට මේ විද්‍යාලයේ කටයුතු කරන්න ඕන කියන එක. හැම කෙනෙකුටම අමතක නොවන සිදුවීම් මාලාවක් තියෙනවා. ඒ මාලාව තුළ ඔබගේ කුඩා කාලය අමතක කරන්න පුළුවන්. අපිට ඒ කාලේ මොන්ටිසෝරියක් කියලා එකක් තිබුණේ නැහැ. ගැටපාසල කියලා එකක් තිබුණේ නැහැ. ඒ කාලේ තමයි මේවා ආරම්භ වෙන්නට පටන් ගත්තේ 1970 ගණන් වල මුල් භාගයේ. මම තවලම්පොළ
විද්‍යාලය, කුඩා විද්‍යාලයක්. ඒකට එක පන්තියට ඇතුළත් වෙනකොට 1972 තමයි ඒ විද්‍යාලයට ඇතුළත් වෙන්නේ. ඉතින් ඒ විද්‍යාලයේ මම මේක කිව්වොත් හොඳයි කියලා ළමයිට මම පහේ පන්තියේ ශිෂ්‍ය විභාගය අසමත්. ඒ වගේම මම පහේ පන්තියේ පන්තියෙන් පේල් වෙනවා. ඒක මම දරුවන්ට ආදර්ශ කියලා මම සඳහන් කරන්නේ මට ඒක පිළිබඳව කියන්නේ. ඒ තත්ත්වයේ මත මම බොහොම අසරණ භාවයටපත් වෙනවා පහේ පන්ති අසමත්. කොහොම හරි ඊළඟ අවුරුද්දේ මම හයේ පන්තියට සමත් වෙනවා. ඉතින් ඒ සමත් වෙන වෙලාවේදී මගේ ගුරුවරු මොකද මගේ ළඟ එක්තරා ගුණාත්මානයක් තිබුණා. ඒ කියන්නේ බොහොම කීකරු හොඳ දරුවෙක් විදිහට තමයි මම පාසල තුල හැසිරෙන්නේ. නමුත් අධ්‍යාපනය කියන එක මට ඒ තරම්ම අදාළ වෙන නොවන තත්ත්වයක් තමයි තිබුණේ. එම නිසා මට නමුත් ගුරුවරු ආදරේ. ඒ නිසා 6ට ආවට පස්සේ මගේ හැරවුම් ලක්ෂ්‍ය එතන තමයි තිබුණේ. මට ගුරුවරු ගොඩාක් ආදරය කරා. ඒ කියන්නේ මම කරන දේවල් ගුරුවරු ඇත්තටම අගය කරා. ඒ අගය කිරීම තුළ මට ගුරුවරු අතාරින්න බැරි මට්ටමකටපත් වුණා. කියන්නේ ගුරුවරු හැම වෙලාවෙම මගේ පිටිපස්සෙන් ඉඳගෙන මාව ධෛර්යමත් කරා. මාව ලියන පොඩි දේ වුණත් ඕන් හරි අගය කිරීමක් කරා. මෙන්න මේක ප්‍රතිඵලයක් විදිහට මම 10 පන්තියේ යනකොට පන්තියේ පළවෙනි මට්ටම නිර්මාණය වෙනවා. ඒත් එක්කම එම විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් වෙනවා. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයේ 1982 ඒ ලියලා ප්‍රතිඵල එනකමුත් අපි ඉස්කෝලේ ගියා. දැන් 13 ළමයි ගෙන්නගෙන ප්‍රශ්නයක් තියෙනවා. එතකොටක් තියෙනවා. ඒ ප්‍රශ්න තියෙන වෙලාවේදී අපි විභාගෙ ලියලා අපි ඉස්කෝලේ යන මට්ටමට අපි පරිවර්තනය වුණා. අපි ඒ ආකාරයට තමයි කටයුතු කරනු ලැබුණේ. ඉතින් ඊට පස්සේ මම උසස් පෙළ වාණිජ ධාරාව තමයි තෝරගත්තේ. ඒ උසස් පෙළ වාණිජ ධාරාව තෝරගන්නගෙන වැලිමඩ මධ්‍ය මහාවිද්‍යාලයට තමයි ගියේ. ඒකට වැලිමඩ මධ්‍ය මහාවිද්‍යාලයේ ස්වර්ණම යුගය. ඒ කොමර්ස් කිව්වොත් වැලිමඩ මධ්‍ය මහාවිද්‍යාලය තමයි ඒ උපාණයේ තිබුණ එකම විද්‍යාලය බදු දිස්ත්‍රික්කයේ පුරාම. එම නිසා අපි එම විද්‍යාලයේ කොමර්ස් කියන විෂය ඉතා හොඳින් හදාරගෙන ගියා. එතකොට මෙන්න මේ පාසල් ජීවිතය තුළ අපිට ලැබිච්ච පන්නරය කියන එක තුළ අපිට විශාල ටියුෂන් ප්‍රමාණයක් තිබුණේ නැහැ. ටියුෂන් ගියේම නැහැ. හැබැයි අපි හවස නතර වෙලා අපි අපේ ළමයින්ට සහෝදර දරුවන්ට උගන්වන්න අපිට පුළුවන්කමක් ලැබුණා. අපි හවස පාන් කෑල්ලක් කාලා පන්ති කාමරයට ගිහිල්ලා අපේ දරුවන්ට අපි බෝඩ් එක පාවිච්චි කරමින් ගණන් හැදුවා, එකෝන් වැඩ කරා, BS වැඩ කරා, ජියෝග්‍රැෆි වැඩ කරා. ඒ විදිහට අපි අපේ වැඩ ටික අපි බෙදා හදාගෙන කරා. අපිම ගුරුවරු බවට පත් වුණා. අන්න ඒ පන්නරය ඇත්තටම තියෙනවා මේ ගුරු ජීවිතය තුළ. කියන්නේ පොඩි කාලේ ළමයෙක් විදිහට ගත්ත අත්දැකීම් ටික මේ ගුරු වෘත්තිය තුළ තියෙනවා කියන එක මම මෙලා සඳහන් කරන්න ඕන. ඊට පස්සේ 1985 තමයි අපෝ උසස් පෙළ විභාගෙ ලියන්නේ. ඒ අනුව පළවෙනි වතාවට විශ්වවිද්‍යාලයෙන් වරම් ලබනවා. ඒ වරම් ලබන්නේ මම දිස්ත්‍රික්කයේ 3 වෙනි ආකාරයට. ඉතින් අපි යන්නේ යපුර විශ්වවිද්‍යාලයට තමයි යන්නේ. ඒ යපුර විශ්වවිද්‍යාලය තුල අපි යන්නේ 1986 නොවැම්බර් මාසයේ අපි විශ්වවිද්‍යාලයට යන්නේ. ඉතින් මෙන්න මේ වකවානුව සඳහන් කරන්න ඕන. මොකද මේ වකවානුව රටේ විශාල කලබලයක් තිබුණ අර්බුදයක් තිබුණ වකවානුව. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් කියලා කිව්වම සාමාන්‍ය සමාජය තුල ඉන්නට බැරි මට්ටමක් තමයි තිබුණේ. මගේ විශ්වවිද්‍යාල කාලය අවුරුදු 6ක් වෙනවා. 4ක් නෙමෙයි 6ක් වෙනවා. ඒ කියන්නේ 86 ගේ අපි 90 අවුට් වෙනවා. නමුත් අපි අවුට් වෙන්නේ 92. මෙන්න මේ වකවානුව තුල ඒ රටේ පැවතිච්ච ස්වභාවයක් එක්ක අපි අපේ රට නිවර්තන ගෙනියන්න ඕන කියන තැන අපි කටයුතු කරන ලැබුවා. ඒ අනුව ඒ වකවානුව තුල 3 වතාවක් රිමාන්ඩ් වෙනවත් සිද්ධ වුණා. එහෙම කාලයක තමයි අපි අපේ විශ්වවිද්‍යාල ජීවිතය ගත කරේ. විශාල පන්නරයක් ලැබුවා විශ්වවිද්‍යාල ජීවිතය තුළ. ඒ පන්නරය අපේ ජීවිතයේ අදටත් තියෙනවා. ඒකට මගේ සහෘදයා අද ආර්.එම්. ජයවර්ධන මොණරාගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙළඳ හා නියෝජ්‍ය අමාත්‍යවරු
කටයුතු කරනවා. ඔහු සහ මම එකම කාමරය තුල එකම වක්වානුවේ එකම බැච් එකේ කටයුතු කරපු දෙන්නේ. අපේ පන්නරේ ඒ වගේ එකක් තමයි. ඒ පන්නරය අපේ ජීවිතයට අපේ දුක් ජීවිතයට හරි වැදගත් වුණා කියලා මම හිතනවා. මොසේනගල මහවිද්‍යාලයේ අපිත් එක්ක වැඩ කරපු ගෝපතුමා වස්ත්‍රාර්ථ වුණා. මාගේ ආමන්ත්‍රණයට මට යන්න පුළුවන් නෑ. නමුත් මම පසු දැනගත්තේ එම විද්‍යාපතිතුමා ඇත්තටම අපිට යමක් ඉගෙනුවා. මොකද්ද වෙන්නේ කියලා. ඒ අන්නරයත් එක්ක අපි කටයුතු කරන වෙලාවේදී ධර්මපාල විද්‍යාලයට එනකොට ඒක හිටපු විද්‍යාපතිතුමා අපි දන්නවා සානායක සර් හිටියා, ඒවා සබේසික සර් හිටියා, සබේරත් සර් හිටියා, ජානකි පුරිසක විද්‍යාපතිතුමිය හිටියා. වර්තමානයේ ඒ.පී. ජයමාන විද්‍යාපතිතුමා ඉන්නවා. ඒ හැම කෙනෙක් එකම බොහොම හොඳින් කටයුතු කරනු ලැබුවා. ඒත් එක්කම නියුක්ත විද්‍යාපති මණ්ඩලයත් එක්ක හොඳින් කටයුතු කරනු ලැබුවා. ඒ කටයුතු කරන වෙලාවේදී විදුහල්පතිවරුන්ට යම් වැරද්දක් වෙනවා නම් ඒක අපි ඉතා සද්ද පහවෙන් යුතුව අපි ඇත්තටම විවේචනය කරයි. වැරද්ද විවේචනය කරේ නිවැරදි කරන්න ඕන තත්ත්වයක් යටතේ පමණයි, වෙන කිසිම දෙයකටවත් නෙමෙයි. මේ ධර්මපාල විද්‍යාලයේ විශාල ගෞරවයක් තියෙනවා. ඒ ගෞරවයට හානි වෙන කිසිදු දෙයක් මේ වකවානුවේ තුල කෙරෙන්නේ නැති බව මම ඉතා පැහැදිලිව සඳහන් කරනවා. මොකද මේ ධර්මපාල විද්‍යාලයේ තව ගොඩාක් කල් තියෙනටත් ඕන, ඒ වගේම මේ විද්‍යාලය ගොඩක් උඩට යන්නටත් ඕන. එතකොට එහෙම යන්නට අවශ්‍ය කරන පෙළ ගැසීමක් මේ තුල තියෙනවා. ඒ අනුව මම අතීතයේ හිටපු මගේ සහෝදර ආචාර්ය මණ්ඩලයේ ගුරු බහතුන්ට වර්තමානයේ ඉන්න ගුරු බහතුන්ට එක්කත් බොහොම සුහදව කටයුතු කරන ලබනවා. ඉතින් ඒත් එක්කම වර්තමාන දරුවන්ට මම කියන්නේ විශේෂයෙන්ම මේ අධ්‍යාපනය කියන එක තුල සහ ගුරුත්වය කියන එක තුල දැන් ඔබ දරුවෙක් විදිහට ඉස්කෝලේට එන එක හරි අකමැත්තක් තියෙනවා. ගුරුවරයෙක් විදිහටත් ඉස්කෝලේට එන එක පිළිබඳ අකමැත්තක් තියෙනවා. හැබැයි ළමයෙක් වේවා ගුරුවරයෙක් වේවා අපි හැම කෙනෙක් තුලම අභ්‍යන්තර කැමැත්තක් තියෙනවා ළමයෙක් විදිහට පන්ති කාමරය තුල ඉන්නට. ඒ කියන්නේ ළමයෙක් විදිහට පන්ති කාමරය තුල ඉන්න කාලේ තමයි ජීවිතයේ වැදගත්ම කාලය. මේක ළමයිට තේරෙන්නේ නැහැ. හරි? ළමයිට තේරෙන්නේ නැහැ මේ தත්ත්වය. ඒ නිසා ළමයින් තේරුම් ගන්න ඕන මේ ළමයි ගත කරන්නේ ඔවුන්ගේ වැදගත් සුන්දරම කාලපරාසය. ඒක මොනතරම් අමිහිරි වුණත් ඒ තුල කල යුතු බොහෝ දේ ළමයිට තියෙනවා. ඒ දේ ළමයි කල යුතු වෙනවා. ඒත් එක්කම මම මේලා විශේෂ සඳහන් කරනවා ළමයි විෂය බාහිර කටයුතු වලට දායක වීමක් අවශ්‍යයි. මොකද ළමයි හිතනවා සාමාන්‍ය පෙළ A9 විතරක් ගන්න. උසස් පෙළ A3 විතරක් ගන්න ළමයි උත්සාහ ගැනීමක් කරනවා. හැබැයි ළමයිට පුළුවන්කමක් ඇත්තේ නැහැ සාමාන්‍ය පෙළ A9 විතරක් ගන්න. කියන්නේ සාමාන්‍ය පෙළ A9 ගන්න ළමයා අනිකුත් විෂය බාහිර කටයුතු බොහොම හොඳින් කරන ළමයි තමයි ඒකට එන්නේ. ඒත් ඒක උසස් පෙළ A3ක් ගන්න ළමයි අනිකුත් විෂය බාහිර කටයුතු හොඳින් කරලා ඒවට විශාල හැකියාවන්ට නිර්මාණය කරගත්ත දරුවෝ තමයි වර්තමානයේ තුල ওই A3 මට්ටමට ගමන් කරන්නේ. ඒ නිසා දරුවෝන්ම කියන්නේ විෂය වගේම විෂය බාහිර කටයුතු කරන එක තමයි කැමැත්ත. ඒ කැමැත්ත තුල විෂය බාහිර කටයුතු කරමින් අධ්‍යාපන කරමින් ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කරන්න කියලා කියනවා. මම මගේ සහෝදර ආචාර්ය මණ්ඩලයට
අපි මොනවා කිව්වත් පාසලට එන්නට අභ්‍යන්තර වූ කැමැත්තක් නම් තියෙනවා කියන එක මම මේ වෙලාවේ සඳහන් කරනවා.